හායි යාළුවනේ අද කවියන් මధు YouTube channel එකෙන් අද ඇවිල්ලා ඉන්නේ අපි මහා කනදරාව බලන්න. ලංකාවේ ප්‍රධාන මාර්ගය දෙපැත්තෙම පිහිටලා තියෙන වැව අතරින් මේ මහා කනදරාවවත් එක් වැවක්. ඉතාමත් සුන්දරයි. ඒ වගේම මගේ වම් පසින් මේ වැව ඉස්මත්තට අර පේන්නේ මිහින්තලා පුදුවිමයි. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට යන් මේ මහා කනදරාවේ සුන්දරත්වය නරඹමු. එහෙනම් අපිත් එක්ක මේ වීඩියෝ එක අවසානයේ වුණත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. like එකක් දාගෙන යන්න. ඔව් ඉතින් අපි මේ විදිහට තමයි ගමන ආරම්භ කරන්නේ. ඉස්සෙල්ලාම අනුරාධපුරේ නගරයට ගිහිල්ලා තමයි යන්නේ. ඉතින් අපි අනුරාධපුර නගරය මේ විදිහට පහු කරලා ඉස්සරහන් ත්‍රිකුණාමලයේ මහනුවර එවගේ මිහින්තලයට ආරවන පාරට කෙලින්ම ඉස්සරහින් ගිහින් දකුණට දාලා තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි අපිට මෙන්න මේ සුන්දර වූ වැව් කණ්ඩිය හමු වෙනවා. ඒවත් බලාගෙනම අපිට අපේ ලොකේෂන් එකට අපි ගියා. මේ වැව පිළිබඳව ඕන කමෙන්ට් එකක් දාගන්න. මේ වැව පිළිබඳව දන්න අය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඊට අපි මේ පව කරන්නේ මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාලය පව කරන ගමන් මිහින්තලේ පව කරලා කිලෝමීටර් 2ක් පමණ යනකොට තමයි මෙන්න මේ මහා කනදරාව වැව හමු වන්නේ. ඉතින් මේ තමයි අපි හොයාගෙන ආපු ලොකේෂන් එක මහා කනදරාව වැව. ඔය ඉතින් මේ වැව ළඟට මිහින්තලා පුදුමත් ඉතාමත් අපූර්වට දිස්සෙනවා. ඉතාමත් ලස්සනයි. මම මේ ජලාශය ගැන කෙටි හැඳින්වීමක් කරන්න. මේ ජලාශය අයිති වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට. ඒ වගේම තමයි මේ නිර්මාණය කිරීමට දායක වෙලා තියෙන මහසින් රජතුමා විසින් කනදරාවය හරස් කරලා තමයි මේ මහා කනදරාව වැව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි වාරි තාක්ෂණී අගනා නිර්මාණයක් විදිහට එවකට මේ ජලාශය නිර්මාණය කරලා තියෙනවා. මෙම ජලාශය නවට වියලි කලාපයේ ගොවිතැන් කටයුතු සඳහා ජලය සපන වගේම පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහාත් වැදගත් වෙලා තියෙනවා මේ වුණට. තවද මේ ජලාශය මේ විශේෂම කාරණේ තමයි මේ ත්‍රිකුණාමලයේ මාර්ගය හරහා පිහිටා තිබෙනම මේ මාර්ගයේ දෙපසින් මම කලින් සඳහන් කර පරිදි දෙපසින්ම පිහිටලා තියෙන මාර්ගය හරහා. ඉතින් ඔහොම තමයි අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න බලාපොරොත්තු වෙන. එහෙනම් අදට සමු ගන්නවා කවියන් මధు. අපිට subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලම like එකක් දාගෙන යන්න.